කලා රසයට හැරවීම, නිවහල් ජීවමය අදහස් දැපිරීම, සුවේහි සුව දුකෙහි දුක හෙළි කොට දීම කවියේ පරමරුත් වනු ඇත හැමදාම. එච්.එම්. කුඩලිගම කවියා 1954 වර්ෂයේදී සුවඳ කව් සංගරාවට ලියූ කවියක් තමයි අපි ඔබ වෙත ඉදිරිපත් කරේ. එහි සැබෑ අරුත වන්නේ කවියෙන්, එහෙම නැත්නම් අපි කියමු පොදුවේ කලාවෙන් විය යුතු පරමාර්ථය පිළිබඳවයි. එවන් වූ කර්තව්‍යයක් අපේ සමාජයට ඉටු කරපු අපූර්ව කලාකරුවෙක් තමයි අද දවසේ රසවන්ති විශේෂාංගය තුලින් ඔබ මුණ ගැහෙන්නේ. මම මෙහෙම කියන්නම්. ඔහු වැව්බැඳි රාජ්‍යයෙන් පැමිණි සොඳුරු කලාකරුවෙක්. තවදුරටත් විස්තර මං කියනවාට වඩා මේ වැව්බැඳි රාජ්‍යයෙන් පැමිණියේ සොඳුරු කලාකරුවා පිළිබඳව මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මැතිතුමා රසවන්තිය විශේෂාංගයෙන් ඔබට විස්තර කළ දෙයි. ආයුබෝවන් මහාචාර්යතුමනි. 1994 ප්‍රකාශිත ගී සමුච්චයකට පසුපිටේ යමක් ලියන ආචාර්ය පණ්ඩිත අමරදේවයන් මෙන්න මෙහෙම කියනවා. ඇසට අසුවන මායිම ඉක්මවා සිතට අසුවන සොඳුරු මනෝභාවයන් සුලකල මියුරු සුබසින් බඳනා ඔහු වෙතින් නූතන ගේය සම්ප්‍රදාය පෝෂණය හිලා ඉටුවන මෙහෙවර පැසසුව මනාය. ඒනයි විමසන කල ඇසට අසුවන මායිමේ නැමැති ගීපද සංග්‍රහය වූ කලී සිතට සුව දෙන නිර්මාණ සාහිත්‍ය කෘතියක් බව ඉන්දුරා පවසනුවේ ඉමහත් සොම්නසිනි. ආචාර්ය පණ්ඩිත අමරදේවයන් මේ ගී සමුච්චය පිළිබඳව ලියූ සටහන සම්බන්ධ වෙන්නේ අර දිලිනි සඳහන් කළා වගේ වැව්බැඳි රාජ්‍යයේ සිට පැමිණි අපේ සුන්දර හිතවත් කලාකාරයෙක්ගේ නිර්මාණයක් එක්ක. ඒ නිර්මාණකාරයා තමයි මහින්ද දිසානායක. මහින්ද දිසානායක 1993 දී උතුරුමැද කලා උළෙලේදී විශිෂ්ටතම ගීත අත්පිටපත ලෙස සම්මානිත කෘතිය පිළිබඳව තමයි අපි මේ කිව්වේ. ඒ කෘතිය නම තමයි ඇසට අසුවන මායිමේ. මේ පොතේ තවත් ලස්සන දේවල් ටිකක් කියනවා මහින්ද. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය සඳහා සිංහල විෂය හදාරන සමයේ දිනක මහාචාර්ය දීර්ඝ සරච්චන්ද්‍රයන් අපට කී කවට බසක් පසු කලක ගීපද රචනයේලා මට ගුරු අරුත් සැපයීය. එතුමා එකල අප විසින් කීවිය යුතු ඇතැම් පතපොතක නම් සඳහන් කරමින් මේවා දැන් කියවන්න නෙමෙයි. ඉගෙන ගන්න කාලේ කියවන්නේ යනුවෙන් පැවසීය. මේ හාස්‍ය තුළ වූ ගැඹුර වැටහෙන්නට වූයේ මා කෙමෙන් වියපත් වන කල්හිය. එකල අප පතපොත කියවුවේ විභාග සාමාර්ථය අරමුණු කොටගෙනය. එහෙත් අද අප එම කාර්යෙහි නිරත වන්නේ දැනුම හා රස පරමාර්ථයෙනි. පෙර කල කියවන ලද සාහිත්‍ය කෘතියක් වූ ද අද කියවන කල අප නොදුටු රස භාව දකිමු විඳිමු. මගේ ඇතැම් ගීපද රචනා සඳහා පෙර සඳහන් කවට බස මග පෙන්වූ බව ගුරු බැතියෙන් සිහි කරමි. මම මුලින්ම මහින්ද දිසානායක අපේ හිතවතාගෙන් අහන්න කැමති මේ ඇසට අසුවන මායිමේ කියන ගීත සංග්‍රහයේ එන ගීතයක් තියෙනවා. ඒ ගීතයත් පටන් ගන්න ඇසට අසුවන මායිමේ කියලා. දැන් මා හිතන හැටියට බොහොමයක් අපේ ගීත රචකයන් මුලින් කවියන් වෙලා ඉඳලා තමයි ගීත රචනයට පිවිසෙන්නේ. නමුත් මට හිතෙන්නේ මේ මහින්ද දිසානායක සම්භාව්‍ය සිංහල ගද්‍යයෙන් ආభాෂය ලැබමින් මේ ගීත රචනයට පිවිසුණා කියලා. එහෙම කිව්වොත් හරිද? ඔබතුමාගේ කියමන සත්‍යයක්. මේ ගීපද රචනාව ලියන්න මාව පෙළඹෙව්වේ පොළොන්නරු කාලේ ගුරුළුභූමි පඬිවරයා විසින් බෝධි වංශය නැමැති පාලි කෘතියේ අපහසු වචන අරුත් දැක්වීම සඳහා ලියූ ධර්මප්‍රදීපිකාව කියන ගැටපදයේ දන්තපුරේ රාජාහුත්වා කියන පාලි පාඨය තේරුම් කිරීම සඳහා දක්වපු සුළු කලිඟුදාවත කියන ඒ රසවත් කතා පුවත තමයි හේතුනේ මේ පද රචනාව ලියන්න. දැන් එහි සඳහන් වන විදිහට රසමුසු කතාවක් මහා කාලිංග කුමාරයාගේ මල්ලි චුල්ල කාලිංග ඒ සහෝදරයා සමග විරසක වෙලා හිමාලයට යනවා. හිමාලයේ වැහි කාලේ නමුත්
චුල්ලකාලිංග කුමාරයාගේ හිතේ තිබිච්ච දුක නිසා වැහි කාලේ ඇතිවන සුන්දරත්වය ඔහුට පේන්නේ නැහැ. ගුරුගෝමි පඬිවරයි සඳහන් කරනවා සුළු කලිඟු කුමරුහට වහරේ කල් ගින් කල් වී කියලා. දැන් හුඟ දෙනෙක් හිතනවා මහාචාර්යතුමනි මේක හුදු ප්‍රේම ගීයක් කියලා. එහෙම හිතුවට කමක් නැහැ. නමුත් මේන් මම ඇත්තටම උත්සාහ ගත්තේ අපේ හිතේ දුකක් තියෙනකොට අපිට සුන්දර පරිසරයක් වුණත් පේන්නේ කටුක විදියට. හැබැයි හිතේ සතුට තියෙනකොට කටුක පරිසරයක් වුණත් සුන්දර විදියට පේනවා. මෙන්න මේ දර්ශනය කියන්නේ ඔබතුමා කියවා වගේ පැරණි ගද්දේන හෙට මමනයුරු විසුල කියන පද අනෙකුත් සරල බස සමග මුසුකොට භාෂාත්මක අත්දැක බැලීමකුත් කරන පරමාර්ථය තමයි ලියුවේ. මොකද හේතුව මම ගීපද රචනා ලියන්න පෙළඹුණේ විශ්වවිද්‍යාලෙත් පිට වෙලා ගුරුවරයෙක් හැටියට අවුරුදු 10ක් විතර සේවය කළාට පස්සේ. ඒ නිසා ඒ පරිචය මට අපේ ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න ලැබිලා තිබුණා. අපි මේ ගීතයට සවන් දෙමු දැන්. ඇත්තට සුවනමායි වලර තනකෙලි මල් විලේ ලකුලවුබි අවුලුනා කිත ඔබමගින් එන්නුදී ඇත්තට සුවනමායි වලර තනකෙලි මල් විලේ ලකුලවුබි අවුලුනා කිත ඔබමගින් එන්නුදී දැන් මේ මහින්ද කිව්වා මේ ගීතය ඔබට විශේෂ වෙනවා කියලා. ඔව් මාජත්තුනි මම හිතන්නේ මට වාසනාව ගෙනා ගීතයක් කාරණා කීපයක් තිබෙනවා. මේ ගීතය රචනා කිරීමෙන් මම සන්තෝෂ වෙනා වගේම මට මෙදින මතක් කරන්න සිදු වෙනවා. ඔබතුමත් ඒකේ කොටස්කාරයෙක් 1993 උතුරුමැද කලා උළෙලේ හොඳම අත්පිට හැටියට මේ ගීතය තේරුණා කියලා ඔබතුමා කිව්වා. මම හැබැයි ඒක දැනගෙන හිටියේ නෑ. ඒ විශ්වවිද්‍යාල විනිශ්චය මණ්ඩලයේ සභාපතිතුමා වශයෙන් කටයුතු කළේ ඔබතුමා කියන එක මම පසු කාලේ තමයි දැනගත්තේ. ඒ වගේම මතක් කළ යුතු අනෙක් කාරණාව තමයි අපේ දැන් වර්තමාන ආණ්ඩුකාරතුමා උතුරුමැද පළාතේ කරුණාරත්න දුල්ගැණිය මහතා ඔහු මේ ගීතය තුලින් ගායකයෙක් හැටියට අපේ රටේ නමක් දිනාගත්තා වගේම පද රචකයෙක් හැටියට මගේ මුද්‍රාව ලැබුණේ මේ ගීතයෙන්. ඒ වගේම මේ වෙලාවේදී මතක් කරන්න ඕන ඒ සඳහා ගුරුවරයෙක් හැටියට අපිට අනන්තවත් උදව් උපකාර කළ විශාරද ගුණදාස කපුගේ එතුමා අද නැහැ. එතුමා තමයි මේ සංගීතය ඒ වගේම ස්වර්ණශ්‍රී බණ්ඩාර විද්‍යානන්ද ජයවීර වාගේ මේ ශ්‍රේෂ්ඨ යහපත් පුද්ගලයෝ නිසා තමයි
අපට මේ ගමන එන්න පුළුවන් වුණේ. එකල රජරට ගුවන් විදුලියේ හිටපු හිත හොඳ මිනිස්සු මම හිතනවා ඒ හිත හොඳ මිනිස්සු කියන එක අතිශයින්ම ගැලපෙනවා කියලා ඒ ඔබ සඳහන් කරපු මේ කලාකාරයන්ට දැන් ඒ අය සමග මේ අපට පේනවා වවුගනි රාජ්‍යයෙන් ගීත රචකයන් සෑහෙන පිරිසක් බිහි වෙනවා. සැබවින්ම දැන් මෙතන මාචාර්යතුමා තව කිය යුතු දෙයක් තිබෙනවා. අද වෙනතෙක් ඒ රජරට සේවයේ විශාරද කපුගේ ස්වර්ණශ්‍රී බණ්ඩාර විද්‍යානන්ද ජයවීර වාගේ ඒ බුද්ධිමතුන් කලාකරුවන් හේතු කොටගෙන විශාල පිරිසක් බිහි වුණා. පද රචකයන් හැටියට ගත්තොත් අපේ පල්ලේගම හේමරතන නායක හම්දුරු, මහින්ද චන්සේකර, කරුණරත්න ජයතිලක, රන්දිත් රූපසිංහ, සිරිල් සමරකෝන් වගේ විශාල ලයිස්තුවක් කියන්න පුළුවන්. ගායක ගායිකාව ගත්තොත් කරුණරත්න දුර්ගනේ, ජයතිලක බණ්ඩාර, ඩී.එම්. රාජරත්න, කුසුම් හේරත්, යාපා එදිරිසිංහ මේ වගේ ලයිස්තුවක් කියන්න පුළුවන්. සංගීතඥයෝ තියෙනවා උපාලි ජයලත්, කරුණරත්න විජේවර්ධන, රන්දිත් විජේවික්‍රම මේ වගේ සංගීතඥයෝ සෑහෙන පිරිසක් බිහි වුණා. මේ රජරට සේවයේ නිසාම මේ එක නමක් මෙතින්දි සඳහන් නුනාදෝ කියලා මට හිතුණා. මේ රම්මන්න සෙනවිරත්න මහත්මයා අපේ ජ්‍යෙෂ්ඨයෙක්. දැන් අපි ගීත ලියන්නවත් හිතපු නැති කාලයක එතුමා කොළඹට අනුරාධපුරේ ඉඳන් ඇවිල්ලා නීතිඥයෙක් හැටියට ඉගෙන ගනිමින් සිටිය කාලේ එකම නේවාසිකෝ හැටියට තරුණ බෞද්ධ සමිති ශාලාවේ නිවාසිකාගාරේ රම්බන සෙනවිරත්න මහත්තයත් එක්ක එකට ඉඳලා තියෙනවා. එතන හිටියා ගුවන් විදුලියේ ඩී.එස්. දාරත්න මහත්මයා. ඩී.එස්. දාරත්න මහත්මයා රම්බන සෙනවිරත්න මහත්තයාගේ මේ රචනා දැකලා ඒවා මේ ගීත හැටියට ලිව්වේවා නෙමෙයි. එතුමා Tamanට හිතන දේ ලිව්වා. ඔහු තමයි පොළඹවලා තියෙන්නේ කපුගේ මහත්මයාට කියලා මේ හොඳ රචනා වගේක් තියෙනවා මම ගායනා කරන්න කියලා. එහෙම තමයි ওই දවසක් පැල නැති හේනේ ඒ වගේම උලලේනෝ වගේ ගීත බිහි වුණේ. ඔහු අපේ ජ්‍යෙෂ්ඨයෙක්, අපේ සමකාලිකයෙක් නෙමෙයි. අර කිව්ව සියලු දෙනාම අපේ සමකාලිකයෝ. දැන් එතකොට දැන් මේ ඇත්තටම වෙනම පිරිසක් හැටියට මේ අපේ වවුගනි රාජ්‍යයේ ගීත රචකයන් හා සංගීතඥයන් ගත්තොත් ඒකේ වැරද්දක් තියෙනවා. මම හිතන්නේ ඒ වගේ පටු තැනකට අපි එන්න ඕන කියලා. මොකද හේතුව අපේ රටේ අනෙකුත් ප්‍රබුද්ධ රචකයෝ, ගායක ගායිකාවෝ, සංගීතඥයෝ සමග ඇසුරු කරන්න අපිට දොර විවර වුණා. මම මෙතෙන්දි විශේෂයෙන්ම ගෞරවයෙන් සිහිපත් කරනවා අපේ රම්බකෝණ සිද්ධාර්ථ හඳුරන වහන්සේ. උන්වහන්සේ එදා ඉඳන් අද දක්වා මේ කොළඹ ඉඳලා අපිත් එක්ක සම්බන්ධතාව පවත්වනවා. දැන් අපේ සමහර පද රචනාවන් කොළඹ ඉන්න කලාකරුවන් යොමු කරන්නේ උන්වහන්සේ. ඒ නිසා මේක අපි මම කැමති වෙන්නේ නැහැ හුදු මේ එක ප්‍රදේශයකට පමණක් අපි සීමා වුණා කියලා කියන්නේ. දැන් ඔබ එක තැනක සඳහන් කරනවා මේ ඔබේ දෙවනි ගීත සංග්‍රහය වී පැදුරෙන් කියන ගීත සංග්‍රහයේ මෙන්න මෙහෙම සඳහනක් කරනවා. මා විසින් වෙහෙස විඳ ලියනු ලැබූ ඇතැම් ගීපද වැලක් නිසි පල නොලබන විට හිතට දුකක් දැනේ. එයට හේතුව පද රචක, සංගීතඥ, ගායක යන ත්‍රිත්වය අතර වූ දුරස්ථ භාවයයි. ගීතයක සාර්ථකත්වය සඳහා මේ තිදෙනාගේ සහෘද සමාගමය අත්‍යවශ්‍යය. මේ නිර්මාණ ප්‍රීතිය භුක්ති විඳීමේ වාග්ය මට මෙන්ම වෙනත් බොහෝ රචකයන්ටද නැත්තාසේය. මොකද්ද මේකෙන් ඔබ අදහස් කරන්නේ? එහෙමයි මම අදහස් කරන්නේ මේකයි මහාචාර්යතුමනි. දැන් අපේ බොහෝ සාර්ථක නිර්මාණ කෙරුණේ විශාරද කපුගේ, ඒ වගේම කරුණරත්න දුර්ගනේ, ජයතිලක බණ්ඩාර මේ අපි එකට එක්කහුව වෙලා මේ පද රචනා පිළිබඳව සාකච්ඡා කරුවා. ඒ වගේම පද රචනාවට යොදන තනුව පිළිබඳව සාකච්ඡා කළා. නැවත නැවත අපි මේ දේවල් කළා. නමුත් අද එහෙම නෙමෙයි. අපෙන් පද රචනාවක් ඉල්ල ගන්නව කවුරු හරි ඒක සංගීතය සපයන්නේ කවුරුද දන්නේ කොයි වෙලාවෙද ගායනා කරන්න කියලා දන්නේ. නමුත් අපි මුල් කාලීන රචනා ගත්තොත් ඇසරසු වෙන මායිමේ පින්සර ඔබහැර නෙතට උලෙලා ඊළඟට මුදු මුහුණේ සුව දැවුනේ එකට එක්කහුව වෙලා අපි සංගීත සංයෝජනය කෙරුවේ. පටිගත කරලා ගිහිල්ලා අපි මේ බොහොම දුකසේ මේවා දිහා බලාගෙන හිටියා. හැබැයි අපි නිර්මාණ ප්‍රීතිය වින්දා. ඒ විතරක් නෙමෙයි මේ නිර්මාණ සාර්ථක වෙන්න හේතුනෙත් ඒකයි. මම අහලා තියෙනවා දැන් ආචාර්ය අමරදේව සහ මහගම සේකරයන්ගේ සුසංයෝගයට හේතුනෙත් මේ සාකච්ඡාව තුළින් ඇතිවෙච්ච මේ සාර්ථකත්වය කියලා. අද ඒක කරන්නේ දුන්න ගොමී ඉතල කිතල කරනවා වගේ තමයි. දැන් මම හිතනවා අපිට තව ගීතයක් අහන්න වෙලාව ඇවිත්. ඒකත් මම කියන්නේ ඇසටසු වෙන මායිමේ ගීතය ප්‍රචාර වුණාට පස්සේ
ආචාර්ය අමරදේවයන් කරුණාරත්න දිල්ගිණි මහතාගෙන් අහලා තිනවා මේ දිල්ගිණි කවුද මේක ලිව්වේ කියලා. ඊට පස්සේ කියලා දෙනවා මේ ගුරු මහත්මයෙක් ලිව්වේ ওই මිනිස්සයාට මාව ඇවිල්ලා හම්බෙන්න කියන්නේ කියලා තියෙනවා. පස්සේ මම මාස 3ක විතර කාලයක් අරගෙන එතුමා හම්බෙන්න යනකොට රැගෙන ගියේ පදමාලාව තමයි පසු කාලයක එතුමා ගායනා කළේ හෙළඹුළු මදහස දුටුදා කියලා. අපි දැන් ඒ ගීතයට සවන් දෙමු. මදහස කියන ගීතය මේ ඔබ රචනා කළ වෙනත් ගීත එක බලනකොට පෙම් ගීයක හැඩරුව තමයි තියෙන්නේ. ඔව් මාජර්තන් මේන් මම කියන්න උත්සාහ ගත්තේ මේ සුලභ ලබන ප්‍රේමයට වැඩිය ටිකක් උත්සාහ අරගෙන ලබා ගන්නා වූ ප්‍රේමයේ වටිනාකමක් තියෙනවා කියලා. මොකද සීගිරි ගීයක් අපි ඉගෙන ගත්තා. ගණගල් බින්දර සිලගදුත් තනිත්තක්සෙයි සෙනෙහින් මෙලත් විසම්දු නොහේති පැක්මේ කියලා. එතන ලාභයට ලැබෙන දේ හිතනවා පස්සේ කාලේ ඉතින් මේක කාටත් ලබා ගන්න තියෙන්නේ ලාභයට. හැබැයි ටිකක් අපහසුයෙන් ලබා ගත්තම මම බොහොම වටිනාකමක් ලබා ගත්තේ කියන හැඟීම ඇති වෙනවා. ඒ අදහස කියන්න තමයි මම ප්‍රේම ගීතේ රචනා කළේ. දැන් මේ ගීතේ රචනා කරායින් පස්සේ බොහෝ දෙනෙක් කියවනේ ඇයි ඔබ මේ වගේ ප්‍රේම ගීත රචනා කරන්නේ මීට වැඩිය ප්‍රබුද්ධ ගී තිබේදී ඇයි මේ වගේ මාතෘකාවලට යන්නේ කියලා. ඔව් දැන් සමහර කෙනෙක් මේ මාව කොටු කරන්න හදුවා හුදු ප්‍රේම ගීත රචකයෙක් කියලා නම් මම විශ්වාස කරනවා සමාජ විෂමතාවය ගැන කතා කරන සමාජ ප්‍රශ්න ගැන කතා කරන ගීත වගේම හොඳ ප්‍රේම ගීතත් අවශ්‍යයි. හොඳ ප්‍රේම ගීතේ තමයි අපේ ජීවිත ආසාව දල්වන්නේ. දැන් මම එනිසා මේ ඒ බඳු ප්‍රේමයේ විවිධ පැති මම මේ වචනේ පාවිච්චි කරන්න කැමති මහත්තුරුමනේ සංවරව ප්‍රේමය ගැන කතා කරන්න මම උත්සාහ ගත්තා. ඒ නිසා කෙනෙකුට මගේ ප්‍රේම ගීත ගැන හදාරනවා නම් අසංවර ප්‍රේම ගීත කිසිවක් මා ලියා නැහැ. දැන් මේ මෙතනින් මම කියන්න අදහස් කරේ දැන් ඔබ කිව්වා වගේ බොහොම මේ ලාභයට ලබා ගන්න ප්‍රේමයට වැඩිය ටිකක් අමාරුවෙන් ලබා ගන්න ප්‍රේමය මතක හිටිනවා කියන එක. ඒ වියපත් වුණාට පස්සේ තමයි ආපහු හැරිලා බලනකොට ඒක වටිනාකම තේරෙන්නේ. ෂණික දේවල් වල රසය තියෙන්නේ ෂණිකවමයි. මම හිතන්නේ දැන් ඉතින් අපිට ඒක වැඩියෙන් වැරෙනවා ඇති වියපත් නිසා. දැන් ඊළඟට ඔබතුමා මේ දැන් ගීත රචනයේදී විවිධ ඉසව් විවිධ පැතිකඩ ගැන ගීත රචනා කරලා තියෙනවා. දැන් ඊළඟට මේ නිමාවක් ඇති ගීතය කියන එකේ පසුබිම ගැන යමක් කියන්න පුළුවන්ද? මම ඒ ගීතේ ලියන්න මම පෙළඹුවේ සියටල් කියන රතු ඉන්දියානු නායකයාගේ විශ්ව ප්‍රකාශනය. දැන් ඒ ප්‍රකාශනය පාසල් පොත්වල මම ගුරුවරයෙක් හැටියට පාසල් පොත්වල අපේ සිංහල පෙළ පොත්වල දරුවන්ට උගන්වන අතුලත් කරලා තිබුණා. කාලයක් මේ පාඩම උගන්වනකොට මට හිතුණා මේකෙන් හොඳ ගීතයක් ලියන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ලිවරේ නිමාවක් නැති තැවුල් පිරිපත දරා කිරිද්දිය දෙමිනි සත වෙත ඉනට පළවැල නෙලාගෙන එන සෙනෙහබර අම්මාය මිහිකත්
මේ තවත් ගෞරවයක් උදන්න ඕනේ. මේ පදමාලාව මම ළඟ තියෙනකොට අපේ රඹගන හාමුදුරුවෝ තමයි යොමු කෙරුවේ සෝමතිලක ජයමාසූරිනේ. ඉන්නට පළවැල නෙලාගෙන සිනෙහි පර අම්මායමි කත සිනෙහි පර අම්මායමි කත ගත ශාක සාරය අපේ සිරුරට දුවනලේමය උපන්තාලද සුසුම් නල පොද සුළඟටම මුසුගේ වීන සඳ නිමාවක් නැති ඇවුල් පිරිපත තරා කිරිදිය සත වෙත ඉනට පළවැල නෙලාගෙන එන සිනෙහි පර අම්මායමි කත සිනෙහි පර අම්මායමි කත. දැන් ගීත රචකයෙක් හැටියට ඔබ ශ්‍රාවක ප්‍රසාදය දිනා ගන්නවා වගේම ඔබේ ගීත රචනා පිළිබඳව ඔබ පාඨක ප්‍රතිචාරත් ඉහළින්ම ලබා ගන්නවා. දැන් මේ සඳහා ඔබ ලැබූ සම්මාන වගේ දේවල් ගැන අපිට යමක් කිව්වොත්. අත්‍යවශ්‍ය සම්මාන ලැබීම ධෛර්යයක් 1995 වර්ෂයේ ඇසටස් වන මායිමී ගීත සමුච්චය වෙනුවෙන් ඒ වසරේ හොඳම ගී පද රචකයාට ලැබෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා. ඊට අමතරව මේ ටෙලිනාට්‍ය ගීතකරණය සඳහා මාව යොමු කරුවේ මම කෘතඥතා පූර්වක සිහිපත් කරන පරාක්‍රම දිරියල්ල කියන කලාකරුවා. එතුමාගේ සුදු සුදු කියන ඒ මාලා නාටකයේ ගීත 50ක්ම මම ලිව්වා. නමුත් මට ටෙලිනාට්‍ය සඳහා සම්මාන හම්බ වුණේ මේ ජාතික රූපවාහිනියෙම විකාශනය වෙච්ච නලින් මාපිටිය මහත්මයාගේ මතකයේ හැටියට දෙරණ ටෙලිනාට්‍යයේ විශාරද නන්දාමාලිනී ගායනා කරන මල් නොතලා මල් පැණි බොන බමරුන් වේ නම් කියන ගීතය සඳහා 2003 වර්ෂයේ සුමති ටෙලි සම්මානය හම්බුණා. මේ දෙක තමයි මම හිතන්නේ ජාතික මට්ටමින් ගීපද රචනා සඳහා මට ලැබිච්ච සම්මාන. දැන් මේ ගී පද දැන් ඔබ කිව්වා වගේ කවියෙක් නොවි කෙලින්ම ගීපද රචනයට බට ඔබ දැන් මේ සඳහා ඔබට අනුප්‍රාණය ලැබුණු එහෙම නැත්නම් ඔබට අනුබලය ලැබුණු කලාකරුවන් හා ඔවුන් ඒ කාරණා පිළිබඳව අපිට යමක් කියන්න. මොකද මේක වැදගත් වෙනවා අලුත් ගීත රචකයන්ට මේ ගැන දැන කියා ගන්න. සැබවින්ම මුල් කාලේ අපි ඊටාම කැමැත්තෙන් ඇහුවේ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීත, මිල්ටන් පෙරේරා මහත්මයාගේ ගීත, පස්සේ කාලේ මිල්ටන් මල්වාරච්චි මහත්මයාගේ ගීත. හැබැයි අපි සරසවි ශිෂ්‍යව බවට පත් වුණාට පස්සේ අපි ඒ කාලේ විශ්වවිද්‍යාල පරිසරයේ තුල ආචාර්ය අමරදේව නන්දා මාලිනී වාගේ අයගේ ගායන විශේෂයි කියන එක අපිට අධ්‍යාපනය තුලින්ම ලැබුණා. ඊට පස්සේ අර ජනප්‍රිය ගීත වාගේම ප්‍රබුද්ධ ගීතත් කියලා කොටසක් තියෙනවා කියන එක වටහා ගත්තා. ඒ නිසා ඒ ආරම්භයේ රසිකත්වයේ වර්ධනය වුණේ ඒ ආකාරයට. එතෙන්දි මම හිතන්නේ අර මහාගමසේකර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස් මේ වාගේ පද රචකයෝ තමයි අපේ ගුරුවරුන් උනේ. ඒ වගේම විශේෂයෙන්ම ස්වර්ණශ්‍රී බණ්ඩාර මහත්මයා රජරට සේවයට එන කාලේ වෙනකොට එතුමා ගීත රචනා රාශියක් ලියලා තිබුණා. දැන් බැයි පොද වැටිලා බිම්මල් වැටිලා ඒ වගේම ඔබේ රූසිරියෙන් මන්මත් වී මම නොකලෙම් යනුනකම් මේ වගේ. එනිසා ස්වර්ණශ්‍රී බණ්ඩාර මහත්මයා තමයි ගී පද රචනා පැත්තෙන් ගත්තත් අපේ ගුරුවරයා වුණේ. දැන් ඔබ කිව්වා ගීතයක් රචනා කළාට පස්සේ ඒක පටිගත කිරීම දක්වා
ඒ කාර්යයට සහභාගී වුණා කියලා. දැන් ඒ සහභාගී වීම කොහොමද ඔබගේ ගීත රචනයට තව තවත් ආලෝකයක් වුනේ? දැන් එතෙන්දී අපි වටහා ගන්නවා දැන් අපි කවිය සහ ගීතේ ගත්තාම මම වරක් විශාරද කප්පුගේ ළඟට ආරම්භක විදිහේ ලියාගෙන ගියා ගීපද රචනාවක්. මම වඳුරන්නේ ටික වෙලා බලන්න ගිහලා කිව්වා මහින්ද මේක මේ ගීපද රචනාවක් නෙවෙයි කවියක්. ඒක කියන්න උත්සාහ කරේ මේ බීමත් වැඩිහිටියෙක් ළඟට තරුණයෙක් යන අයත් මේ සුරාවට ලොල් වෙන. මම ලියාගෙන ගියේ නී විතෙන් ගිනි කන වැටුනෑස කාගේ රුවදෝ ඇඳෙන්නේ. ඒතකොට තරුණයා කියනවා නිමේෂයකින් ඔබට සැසෙන් දෙන හිතවතික ඔබ දකින්නේ. දැන් කපුගේ මහත්තයා මට කිව්වා මහින්ද දැන් මේ වැඩිහිටියා බීලානේ ඉන්නේ. දැන් එයාට එනෙක්කෙනාගේ රූපේ හරියට පේන්නේ නැත්නම් බොඳ වෙලා. නිකන් කිව්වොත් කොහොමද මේ රුවක් ඇදෙනවා කවුදෝ එනවා. ඔහු තමයි ආරම්භය කියලා දුන්නේ. පස්සේ එකට ඉඳගෙන අපි පැය කීපයක් තුලදී පද රචනාව අලුතෙන්ම ලිව්වා සංගීතය සැපුවා. ඒ තමයි පසු කාලයක විශාරද කපුගේ සහ කරුණාරත්න දුර්ගිනේ මහත්මයා ගායනා කරන්නේ රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳිරිය දැස වසනවා කියලා. ඉතින් මේ වගේ වෙනස්කම් වෙන්නේ කවදාකවත් එකට ඉඳගෙන නිර්මාණ නොකළා නම්. අවාසනාවකට වගේ ඔබ ගීතය රූපවාහිනියේ නෑ. ඒක නිසා අපේ ප්‍රේක්ෂකයන්ට ඒක අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. නමුත් මහාචාර්යතුමනි අපිට වෙන ගීතයක් අසන්න අවස්ථාවක් තියෙනවා නේද? අපි වෙන ගීතයකට යමු. මහාචාර්යතුමනි මේ ගීතය බෙහෙවින්ම රසවත් ගීතයක්. ඒ ගැනත් අපි පොඩ්ඩක් අහලා බලමු නේද? මම හිතන්නේ මවුගුණ ගීයක් ඊතරම්ම ඔබ ලියලා නැහැ. මහාචාර්යතුමනි දැන් නිබඳු තැනකදී පද රචකයෙක් විශාල ගැටලුවකට මුහුණ දෙනවා. මේ සුලභ වස්තු විශ්යක් අම්මා අපේ ගීත සාහිත්‍යයේ අම්මා පිළිබඳ ලියවන හොඳ ගීත රාශියක් තියෙනවා. මිහි මඩලේ අඳුරු කුසේ දිවිල්පත අම්මා මට මව් පදවිය ලැබුණු දිනේ ඔබේ යගේ දැනුනේ අම්මේ. එනිසා මේ අභියෝගය කොහොමද ජයගන්නේ? කියන්නේ අපි මේකට සාහිත්‍ය විද්‍යාවේ කියන්නේ ඔබතුමාලා අපිට උගන්වලා තියෙන අපූර්වත්වය කියලා. සුලභ සංකල්පයක්ම අපූර්ව විදියට දැකීම. මම මෙතෙන්දි ගත්තේ අපේ ගමේ ගොඩේ කියනවා මේ කරදරයක් වුණාම තමයි අම්මා මතක් වෙන්නේ. ඕනම කෙනෙකුට අම්මේ කියලා කියවෙන්නේ. මට ඒ කුඩා කාලේ අහපු වචනය මතක් වෙලා තමයි විපතාදා ඉබේ කියවෙන අකුරු පෙළ අම්මා කියලා මේක ලියන්න හිතුනේ. ඒකේ බොහොම අපූර්ව මේ හෘදයග්‍රාහී නේද? හිතට දැනෙන මේ ගීතයක්.
ඒක ඉතින් එහාට ගියයින් පස්සේ හොඳ පද රචකයෙක් වෙන්න නම් පොතපත කියවන්න ඕනේ. අර රුසියන් ලේඛකෙක් කියලා තියෙනවානේ ලෝකයේ තියෙන හොඳම දේවල් ඇති වෙන්නේ ඉරේ රශ්මිය මව් කිරයි කියලා. මම හිතනවා දෙවෙනි පළවෙනි අන්තරා කොටසෙන් කියන්නේ ඒක නිසා අපේ කිසියම් අදහසක් සරුසාර කරගන්න පොතපත කීම වගේ දේවල් අවශ්‍ය වෙනවා. කියන්නේ වෙනත් විදිහකට කියනවා නම් ගීත රචනයට බසින නවකයෙක් කළ යුතු මූලික කාර්යය තමයි අනිවාර්යයෙන්ම පොතපත කියවීම අර බහුශ්‍රృత භාවය කියන එක. දැන් නිර්මාණකරුවෙක් වෙන්න බෑ හොඳ සහෘදෙක් නෙවෙයි. සහෘදෙක් වීම සඳහා අවශ්‍ය කාරණා දෙකක් අර සංස්කෘත විචාරකයෝ කියලා දෙනනේ. යේෂාං කාව්‍යානුශීලන බවසාද විෂදි භූතේ මනෝ මුකුරේ වර්ණනීයතාන් මයි භවන යෝග්‍යතාතේ හෘදය සංවාද බාජා සහෘදයක්. හොඳ සහෘදෙක් වීම සඳහා බහුශ්‍රృత භාවයත් තමා ජීවත් වන වටපිටාව පිළිබඳ දැනීමත් අවශ්‍යයි. එතකොට ඒ තනත්තාගේ හිත දර්පණ තලයක් වගේ මුදුමලක් වුණාම නිර්මාණකරුවාගේ හදවතට ළඟා වෙන්න පුළුවන්. ඉතින් නිර්මාණකරුවෙක් වෙන්න ඉස්සෙල්ලා හොඳ සහෘදෙක් වෙන්න ඕනේ. ඒ සහෘදෙක් වීමේ කොන්දේසි දෙක සම්පූර්ණ කළ යුතුයි. දැන් ඔබ පාවිච්චි කළ හොඳ වචනයක් මේ හෘදය සංවාද කියන එක. දැන් ඇත්තටම මේ ගීත රචකයෙක් වගේ ශ්‍රාවකයෙක් ප්‍රේක්ෂකයෙකුත් හොඳ හෘදය සංවාදයක යෙදිය හැකි කෙනෙක් වෙන්න ඕනේ නේ. සැබවින්ම දැන් රසිකයෙක් කියලා නැත්නම් රසිකාවක් කියලා කියන අපේ බඳු කෙනෙකුටනේ. දැන් හෘදය සංවාදයේ ඉන්න බෑ නිර්මාණකරුවා හිතුවේ මොකක්ද කියන හිතා ගන්න බෑ අර බහුශ්‍රృత භාවය සහ ලෝක ඥානෙ නැත්තම්. දැන් මෙතෙන්දී දැන් බොහෝ වෙලාවට බොහෝ දෙනා අවධානය යොමු නොකරන පැති ගැන හිතලා ඔබ ගීත රචනා කරලා තියෙනවා. දැන් අපි කතා කරගෙන ඉන්න වෙලාවේ ඔබ කියාපු ගීතයක් තමයි ඔබ ඊටාම කැමති ගීතය මොකක්ද කියලා අහුවම මට කිව්වා මේ රෝහලේදී කියන ගීතය කැමතියි කියලා. පොඩ්ඩක් ඒක අපිට කියන්නකෝ බලන්න. මහාචාර්යතුමනි දැන් මේ මගේ පෞද්ගලික අත්දැකීමක්. නමුත් මේක හැමදෙනාම ලැබපු අත්දැකීමක්. ඒ තමයි වරක් මැලේරියා රෝගයට ගොදුරු වෙලා මගේ ගමෙන් ඈත අනුරාධපුරෙන් ඈත මොනරාගල බුත්තල රෝහලේ මම දින 15ක් හිටියා. මේ දින 15න් මාව බලන්න මගේ පාසලේ මිතුරන්ට එන්න ලැබුණේ සතියන්තේ විතරයි. නමුත් අනෙක් හැමදාම මම දන්නවා මාව බලන්න කෙනෙක් එන්නේ නැහැ කියලා. නමුත් රෝගින් බර්න වෙලාවට ගේට්ටුව දිහා බලාගෙන ඉන්නවා. වැරදිලාවත් මාව බලන්න කෙනෙක් එයි කියලා. ඒ අත්දැකීම මුල් කරගෙන තමයි ලියුවේ රෝගී දැසේ ඇස රඳවන්නට ඇයිද පමා වෙන්නේ ඔබ ළඟ නැතිදා කෙලසක දෝහද ගිමන නිවි යන්නේ සමීප සයනේ සාද තෙපුල් මැද තවිසිත සුවපත් වේ තනිකම දැවටි දැසේ දෑලින් උණු කඳු ලැලි වැහි ජීවක දෑතේ පහස ලැබුවත් සුව නැලන් වන්නේ එපා කිසිත් වෙන දැස පතන ඔබේ රුව ඔසුවක් වන්නේ අද වුණත් රෝහලක අපේ හිතවතෙක් බලන්න ඔබ ගිහිල්ලා තිබෙනවා නම් නායක බලන්න ගිහිල්ලා තිබෙනවා නම් ඇතම් රෝගියෙකුගේ ඇඳ වටේ හිතවත්තු පිරිවරාගෙන ඉන්නකොට තවත් ඇඳක් ළඟ රෝගියෙක් ළඟ කිසිවෙකු නැහැ. ඒ රෝගියාගේ දැසේ තියෙන දුක ඔබට දකින්න ලැබේ. කරුණාරත්න දූර්ගනේ මේ ගීතේ ගායනා කරන්නේ සංගීතවත් කළ ඉපාලි ජයලත්. මේ ගීතය අද ඇහුන් නැති වුණත් කලාතුරකින් අහන කෙනෙක් මට ප්‍රශංසා කරලා තියෙනවා ජීවිතයට දැනෙන පදමාලාවක් ඔබ ලියා තියෙනවා කියලා. අතිශයින්ම මේ මාලියු ගීත අතරින් මම තෘප්තිමත් වෙන අදටත් මට විඳින්න පුළුවන් ගීතයක්. ඒක ඔබ පමණක් නෙවෙයි අපිටත් ඒක විඳින්න පුළුවන්කමක් ලැබුණා. ගීතය ඇහුවා වගේම ඔබේ හනින් ඒක කියවෙනවා ඇහෙනකොටත් අපිට ඒක දැනුණා. ඊළඟට අපිට තවත් ගීතයකට යන්න පුළුවන්. මහාචාර්යතුමනි අපිට තවත් ගීතයක් අතරින් ඉන්න හැකියාව තියෙනවා.
දැන් මේ ගීතේ ලියන්න මොන වගේ හේතුවක්ද ඔබතුමාට මේ අපි වෙමුකත් අනුප්‍රාණය ලැබුණේ? මාතෘතුමනි දැන් පසුගිය කාලේ අපේ රට ඇතුළත ලොකු ව්‍යසනයක් තමයි සුනාමි ඛේදවාචකයේ. ඒ සුනාමි ඛේදවාචකයේ පිළිබඳ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මට ගීතයක් ලියන්න කිව්වම දැන් මම සුනාමිය ගැන නෙමෙයි මම ලියුවේ. මට මතක් වුණේ අර්නස්ට් හෙමින්ග්වේගේ මහල්ලා සහ මෝඩ කියන කෘතියේදී කියනවා එක කියමනක් තිබෙනවා මිනිසා මරණයට පත් කළ හැක. එහෙත් මිනිසා පරාජය කළ නොහැක. එනිසා මම උත්සාහ ගත්තේ මේ සුනාමි ව්‍යසනයේදී මිනිස්සුන්ට මේ වගේ ව්‍යසන වෙනවා. නමුත් මිනිසා කවදාකවත් පරදින්නේ නැහැ. අපි මේ අලු දූවිලි තුලින් නැගී හිටින්න ඕන කියන කාරණාව කියන්න ඕන උනේ. හැබැයි ලංකාවේ අද ඒක වෙලා තියෙනවා. දැන් ඔබට මේ ගීතය රචනා කරන්න ඕන උනේ ඒ කියන්නේ අදමාලක් කියන්නේ තනුවක් දීලා නෑ එහෙම නෙමෙයි. මට සම්පූර්ණ නිදහස දුන්නා මේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහත්මයා. එතෙන්දී මම තව දෙයක් කියන්න උත්සාහ ගත්තා මහාචාර්යතුමනි. මහම්මුද අපිට අකරුණාවන්ත උනේ අපි පරිසරයට අකරුණාවන්ත නිසා. කවුද මිනිසා? ඒ නිසා දැන් මෙතන ප්‍රශ්න කරනවා අපෙන් ඔබට වරදක් වෙච්ච හින්දාද මේ පෙරලා අපිට මේ හයියෙන් ගහන්නේ? ඒ නිසා දැන් අපි හිතනවානේ හොඳ කලාකෘතියක් තුලින් ආනන්දේ වගේම ප්‍රඥාවත් ලබා දෙන්න ඕන කියලා. දැන් මේ ගීතය හොඳින් කෙනෙක් ශ්‍රවණය කළොත් අපි පරිසරයට යහපත් විදිහට හැසිරෙන්නේ කියන එක පිළිබඳව නැවත හිතා බැලිය යුතු වෙනවා. දැන් ඔබ මේ ඔබේ වීපැදුරෙන් කියන ඒ ගී සමුච්චයක තමයි සඳහන් කරනවා ගීතය බිහි වෙන්නේ තුන්දෙනෙක්ගේ සාමූහික ප්‍රයත්න නිසා කියලා. දැන් එතෙන්දී ගීත රචකයා සංගීතඥයා සහ තනු නිර්මාපකයා ඒ තුන්දෙනාගේ එකමුතුව එන්න ඕන. දැන් ඉතින් අපි හිතමු මෙහෙම දැන් ගීත රචකයෙකුට අර දෙන්නගේ සහයෝගය නොලැබුණොත් ගීතයක් විතරක් ඉදිරිපත් කළොත් එහෙම වුණොත් කොහොමද මේ ගීතයේ තත්ත්වය ගැන මනින්නේ අපි ඒක හොඳ ගීතයක් වෙනවාද ඊට පස්සේ? දැන් අර මම මුලදී කිව්වා වගේ දැන් හොඳ ගීතයක් දීම සඳහා අර මහගම සේකර මහත්මයා ප්‍රසිද්ධ කියනවා තුන්වැනි සම්මාදම කියන එක දිය යුතුයි. එසේ නැතිවත් කලාතුරකින් පද රචනාවක් දැකලා හොඳ සංගීතඥයෙකුට හොඳ නිර්මාණයක් කරන්න බැරි කමක් නැහැ. නමුත් ඒ බඳු සාර්ථක නිර්මාණ අල්පයි. දැන් මේ එකතුවෙන් කරන නිර්මාණ තමයි වඩා සාර්ථක වෙනවා කියලා මම විශ්වාස කරන්නේ. දැන් හැබැයි කලාතුරකින් වුණත් එහෙම කවුද වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ තුන්දෙනාගේ ගායකයාගේ සංගීතඥයාගේ හා ගීත රචකයාගේ සම්බන්ධය අත්‍යවශ්‍යයි හොඳ ගීතයක්. මේ කාලේ වෙනකොට තවත් එහාට යන හොඳ වාදක මණ්ඩලයක් නැත්නම් හොඳ ගීතයක් බිහි වෙන්නේ නැහනේ. දැන් සමහර වයලින් වාදකයෙක්ගේ තත්වයට වයලින් වාදනය කරන්න පුළුවන් ඕනම කෙනෙකුට එන්න බෑ. ඒ වගේම හොඳ පටිගත කිරීමක් නැත්නම් ඒත් හොඳ ගීතයක් නෑ. ඒ තුන්වැනි සම්මාදම තවත් එහාට ගිහිල්ලා තියෙන අද වෙනකොට. තාක්ෂණික වශයෙන් පැතුරෙන් ඉකිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉකිල යන්න බෑ මට නිවුලැතිය ඔබ ළඟින්. මේ පැතුරෙන් ඉකිලී යන කුරුල්ලෙකු ලෙසින් ප්‍රේම ගීත සමහර ඔබ ප්‍රේම ගීතයට කොටු කරන්න ගියත් අපි කැමති ප්‍රේම ගීත කීපයක් තියෙනවා. මේ වීපැදුරෙන් ඒ වගේ ප්‍රේම ගීතයක්. මේකේ කියන දේ කියන්නකො අපිට පොඩ්ඩක්. ඔව් දැන් අර ව්‍යක්ත විදියට කියනවා සැලමුතු ප්‍රේමය, ෂටමුක්ත ප්‍රේමය, අවංක ප්‍රේමය. අවංකව ප්‍රේම කරපු කෙනෙකුට කලක් අසුරු කරලා ඔව්හෝ අය අමතක කරන්න බෑ. ඊට හේතු තියෙනවා. ඒ දෙදෙනාගේ ප්‍රිය සමාගම. මාතෘකාවේ මෙතන මට කීතු කාරණා කියලා මේ ගීතේ එක තැනක තියෙනවා. ඔබ දෙතොලේ මොළ කැටි බව නාඳුනන ලෙසින් නාදලු වැඩි සුමුදු වෙතයි කියන්නේ ප්‍රිය සමාගම. දැන් වර්තමාන කාලේ මේ වගේ අදහස් මේ වගේ අංගවා කියන්නේ නැහැ. ඒක තමයි ඒක ඉතින් අර බොහොම පිළිපුන් අත්දැකීම් එක්ක සංයමයකුත් එනවා. මම හිතන්නේ ඒක තමයි අර භාෂා සාහිත්‍ය ඉගෙනගෙන නැතිබුණ කෙනෙකුට මේ වගේ දේවල් ඕලාරිකවයි කියන්නේ. ඒ වගේම දැන් පිරිමියෙකුට කාන්තාවගේ අසුර අවශ්‍යයි. හැබැයි ඕනෑම කාන්තාවක් තමන්ගේ ජීවිතයට සමීප කරගන්න බෑ. වතුර විභාගය කියලා බොර වතුර බොන්න බෑනේ. හොඳ වතුර ටිකක් ඕනේ. ඒ වගේම තමයි නොලැබුණා කියලා
මේ පරිභව කිරීමත් නොකළ යුතුයි. ඔබේ සොඳුරු මුව මඩලේ කැලුම් මම දුටින් පුරපසහඳ ඔබ පරදයි කීමද කියලා තින් ඔබ මට නොලැබුණත් හඳ ඔබ පරද්දනවා කියන්න බෑ. ඔබ හඳටත් වැඩිය ලස්සනයි. මට නොලැබුණත් සාදු සාදු මල් පිපියන් යසරුවට. ඊළඟට තවත් ඒ වගේම ගීතයක් අපිට මේක නම් නාහම වැඩින් ගීතක්වත් ඔබ අසා සිටිනම්. ඔව් මහත්තයා මේ මට චෝදනා ලැබපු ගීතයක්. දැන් අසටස් වුණ මාමිය වගේ ගීත ලියපු මම ඔබ අසා සිටිනම් මම මෙසේ කියන්න වගේ ගීතයක් ඇයි ලියුවේ කියලා. මේ කාන්තාවක් ප්‍රේමයේ දකින්න ඇති කාන්තාවගේ හඬින් කියවෙන්නේ. පිරිමියෙකුට ප්‍රේමය ලබා ගත්තට පස්සේ සාමාන්‍යකරණය වෙනවා. හැබැයි කාන්තාවකට මරණ තුරු ප්‍රේමය වටිනවා. පිරිමියාගෙන් ප්‍රේමය ප්‍රකාශ නොකොට කාන්තාව ප්‍රේමය ප්‍රකාශ කරනවා. ඒ දෙක කියන්නයි මම මේ ගීතේ ලියන්නේ. ප්‍රේමේ පොඩි බොළඳකමකුත් තියෙනවානේ. බොළඳ නැත්තම් සුන්දරත් නෑනේ. ඔව්. ඒ නිසා ඒ දේ තමයි මෙතන තියෙන්නේ. සාගරේ රැලි වාගේ මං ඔබට ආදරේ. අහසේ තරු ගානේ මං ඔබට ආදරේ. වනාන්තරේ නිරන්තරේ පිපෙන මල් වාගේ මං ඔබට ආදරේ. කොයිතරම් සුන්දරද? ඒ අදහස ඇගේ හිතේ තියෙන ඒ නිර්මල භාවය බොහොම සරලව සුන්දරව කියන්න දෙයක් මට ඕනකම තිබුණේ. ඉතින් මම සන්තෝෂ වෙනවා මේ නිලු අධිකාරී කියලා කියන්නේ නවක ගායක. මහතෙරුනේ මම වඩාත්ම ජනප්‍රිය වුණේ නවකෝ සම කරවලද දුර්ගණේ මහත්මයා නවකෙක් කාලේ. ක්‍රිෂාන්ත එරන්දක නවකෙක් කාලේ. නිලු අධිකාරී නවකෙක් කාලේ. මමත් නවකෙක්. නවකයන් සමග ගිය දුර ගමන තමයි මේ කියන්නේ. හැබැයි දැන් නවකෙක් නෙමෙයි. දැන් ඉතින් මම හිතලා තාම නවකෙක් කියලා. සංගීතන මහාචාර්යතුමනි කෙනෙකුට ඒ තරම්ම නිහතමානී වෙන්න පුළුවන් නම් ඒම තමයි ඔහුගේ හෝ ඇයගේ සාර්ථකත්වය වන්නේ. හරියට හරි. ඊළඟට දැන් අපිට තව තියෙන්නේ බොහොම සුළු වෙලාවයි. මම හිතන්නේ මේ ගීතය නම් නොඅහම බෑ. දැන් ඔබ ලියු දේශාභිමානී ගීත අතරින් ඊටාම වැදගත් ගීතය හැටියට අපි හඳුනා ගන්න එක තමයි අසිදිසි ශ්‍රී ලංකා කියන එක. දැන් මේ ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ. මම මේ මම පද රචකයෙක් වශයෙන් සන්තෝෂ වෙනවා. 7 වසර සිංහල පෙළ පොතට මේ පද රචනාව ඇතුල් කරලා තිබෙනවා. රචකයෙක් හැටියට මම ලැබපු ලොකුම වාසනාවක්. වැඩි හිටියේ හැටියට අපේ යුතුයකමක් අපේ රට පිළිබඳව අභිමානයක් අපේ දරුවන් තුල ඇති කිරීම. ඉතින් මේ ගීතයෙන් මම අදහස් කළේ ඒකයි අපි හොඳ දේශාභිමානී ගීත ඇහුවා අපි තරුණ කාලේ අපි පොඩි කාලේ අද කිසියම් හිගයක් අඩුවක් මට පේනවා. ඒ නිසා තමයි මේ ගීතය රචනා කළේ. මහසෑ රූදිය පිට අන්දා දියවර දී සිරිදුව කැන්දා තරණි විකුන් හෙළ අභිමානය ආදි වශයෙන් ඉස්සර අපේ තිබුණේ වැවයි දාගබයි කෙතයි කියන සංස්කෘතිය ඒ ඊළඟට අපි අතර තිබුණා මේ ලාංකිකයන් අතර මේ ಜಾති ભેදය තුන සමනල කන්ද ගත්තොත් සමනල කන්ද ජාතික සමගිය සංකේතවත් කරන තැන. දැන් එයත් මට කියන්න ඕනකම තිබුණා. දැන් මේක කියවෙනවා සමනල එකමුතුකම රන්දා කලු කලණිය ආදී ගංගා. දැන් මේ වගේ දේවල් අපේ දරුවන්ට කිය යුතුයි. ඒ පමණක් නෙවෙයි අපේ දිවිච්ච කලාත්මක හැකියාව ඒ පිළිබඳවත් කියනවා කමනීය පිටිචිතුවම් මන්දා සතපත් කවුරේ ගී බන්දා ගියත පතල ලංකා අභිමානී සීගිය යාලක මන්දා. මේවා තමයි අපේ දරුවන්ට කියන්නේ. ඔව් අද දවසේ රසවන්තියට අපිට මුණ ගැසෙන සඳුරු කලාකරුවා මහින්ද දිසානායක මහතාගෙන් මෙන්ම මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලිගුරු මැතිතුමාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් සඳහන් සඳහනින්නේ සමුගෙන යන්ටයි මේ වේලාව සටහන් වෙන්නේ. ඔබට සුබ සතියක්. අපි ලබන සතියේ සොඳුරු නිවහල් කටි පළකල සාගර පරගෙන ලැබුගන්නා අසතිස ශ්‍රී ලංකා අනුභවය ලංකා
मातृभूमि लंका जयतु लंका समनुल एकमुतु कमरंदा कलु कैलनिय आदि गंगा निवाहरेगिं गलावती हसरले नंगा